තෙරුවන් සරණයි ලක්වාසී ලෝකවාසී සියලුම දෙනාටම සුබම සුබ දවසක් වේවා කියලා දෙස් විදෙස්ගත දරුවෝ සියලු දෙනාටම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා දරුවනේ ඔයාලගේ සිතුම් පැතුම් ප්‍රාර්ථනා ඉෂ්ට සිද්ධ වේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ඉතින් පුතේ මේ වීඩියෝ එක අවසාන වෙනකන් නරඹන්න. මේ වීඩියෝ එකේ මම පුතේම දාන්න ප්‍රධානම හේතුව මේ ඇත්තටම හොඳට වැඩ කරගෙන ගියපු දරුවෙක් නමුත් අහිතකර ඥාති බලවේගය ශරීරගත වීම හේතුවෙන් අපමණ දුක් වලට විඳපු දරුවෙක්. ඒ කියන්නේ පුතේ මහසොන් දේවතාවුන් වහන්සේගෙන් සාමාන්‍ය පුතේ වරම් මාලාවකදී පිල්ලි වශයෙන් එන්නා වූ බලවේගකුත් තියෙනවා. ඒ කියන්නේ අමනුෂ්‍ය විදිහට ඒ කියන්නේ වරම් කියාගෙන එන්නා වූ ඥාති බලවේගයකුත් තියෙනවා. අන්න ඒ හේතුකගෙන එකයි පුතේ කියන්නේ අපි වරමකදී දෙයක් අනිවාර්යෙන් දැනගෙන කරගත යුතුයි. එහෙම නැති වුණොත් පුතේ ජීවිතේ අපේ ගොඩාක් දුරට කරදරක බාධකවලට මුහුණ පාන්න සිද්ධ වෙනවා. ඉතින් මේ ඇත්තට මේ හොඳ දරුවෙක් හොඳට වැඩ කරගෙන දරුවෙක්. නමුත් හොඳට වැඩ කරගෙන ගිහලා ටික කාලයක් යනකොට පුතේ මේ දරුවගේ සියලුම ශක්ති මාලාවන් හිර කරගෙන තිබයි. හිර කරගෙන තිබේ අමනුෂ්‍ය ආත්මය. ඒකින්ද පුතේ ඔයාලා අනිවාර්යෙන් වරමක් තුලදී අනිවාර්යෙන්ම බැලිය යුතු කාරණාවක් තමයි මේක වරමක්ද මේක දෝෂයක්ද නැත්නම් වරම් මුලාවෙන් එන්නා වූ වෙනත් ඥාති බලවේගයක්ද යන ආකාරයට හොඳ ආකාරව බලාගත යුතුයි. මොකද නැත්නම් පුතේ ජීවිතේ ගොඩාක් දුක් කටළු වලට මුහුණ පාන්න සිද්ධ වෙනවා. ඉතින් දරුවනේ මම කියන්නේ ජීවිතයේ අපි මොන ප්‍රශ්නක බාධකාවක් දෙවි දේවතාවුන්ට ගරුත්වය පාලා දෙවි දේවතාවුන් වහන්සේලාගේ ශක්තිත් එක්ක යන ගමන කවදාවත් වරදින්නේ නැහැ. තෙරුවන් සරණයි සියලුම දෙනාට. මේකව මෙච්චර කාලයක් සෙල්ලමක් දැම්මනේ. මං හිතුවා නලන්ට කරගෙන ඉඳාන්නේ. තානත් මේකයි වඩා. අතෝ නැන්දට පස්සේ ඊළඟට ගෝ රුධිරේ කණින් කිව්වා. කුමක් කොහොමද කරලා ඉවරලා ලේ විලවල් කරලා ගෙදර අසමගිය නැති කරලා එහෙම හොඳයිද? එන්න කිව්වට ආවා. තටුවක් දීලා මත් දීලා එන්න කිව්වනේ. දැන් මුල් જાතියකෝ. නෑ. ඒක තමයි මං කිව්වේ. දැන් මං කවුද කියන්න දන්නවද? දන්නවා. දැන් මෙච්චර කාලයක් ඇංගිලා හිටියානේ. මං නිදහස් කරන්නද? හැබැයි කිසිම වෙලාවක දරුවට කරදරයක් වෙනවා දරුවගේ ජීවිතේටවත්